මේ විනාඩි කිහිපය හිටියොත් සමහර වෙලාවට ජීවිතේ තව අවුරුද්දක් ඉතිරි වෙන්න පුළුවන්. මෙතන විනාඩි 15ක් විතර ඉතිරි හොඳටම තියන්න පුළුවන්. මේ ටික සම්පූර්ණයෙන්ම නියමටම කරලා තියෙනවා. එතකොට පුතේ මෙන්න දැන් ප්‍රශ්න පත්‍රය යමුනක්දී පිළිවෙල. ඇයි එහෙම අමුණන්නේ? මේක පොඩි ඉකොලොජිකල් දෙයක්ද? එන ආසාවෙන් බලන්න. මේ ළමයාට තව ලකුණක් දෙකක් හරි දෙන්න ඕන කියන අදහසින් බලන්න. ලකුණු හදා ගන්න ඕන විදිහක් තියෙනවා. යන්න සහ රෑන්ක් එක තව උඩට දාගන්න ලොකු පාරක් හැදෙනවා. හරි පුතේ දැන් කියලා දෙන්න යන්නේ කෙමිස්ට්‍රි පේපර් එකේ කොහොමද අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයයි කොහොමද ගොඩ දාගන්නේ කියන එක. හරිද? මම ඉස්සරලාම කියලා දෙන්නම්. දැන් මේ විභාගයට පළවෙනියටම වාඩි වෙන දුවල පුතාලත් ඉන්නවා, දෙවෙනි වර හෝ තෙවෙනි වර වාඩි වෙන දුවල පුතාලත් ඉන්නවා. එතකොට මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම් කොහොමද මේ පේපර් එක එන්නේ කියන එක. හරිද? අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ගත්තාම ඒකට එනවා ප්‍රශ්න 4ක්. හරිද? ඒ ප්‍රශ්න 4ටම උත්තර ලියන්න ඕනේ. රචනා ප්‍රශ්න පත්‍රය ගත්තාම ඒකට එනවා ප්‍රශ්න 6ක්. B කොටස කියලා ප්‍රශ්න 3යි, C කොටස කියලා ප්‍රශ්න 3යි. එතකොට මේ රචනා පේපර් එකේදී B කොටසෙන් ඔයාලා ප්‍රශ්න 3න් 2ක් තෝරගෙන ලියන්න ඕනේ. C කොටසෙන් ප්‍රශ්න 3න් 2ක් තෝරගෙන ලියන්න ඕනේ. හරිද? එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 150 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 600යි. ව්‍යුහගතයේ එක ප්‍රශ්නයකට ලකුණු 100 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 400යි. එතකොට අපි දෙවෙනි පේපර් එක ගත්තාම 400යි 600යි 1000යි. ඒක ඊට පස්සේ 20ෙන් බෙදලා 50ට හදලා තමයි ලකුණු ටික ගන්නෙ. පැහැදිලි නේද? ඒ කියන්නේ පුතේ අපි මේ පේපර් එකේ එක ලකුණක් ගන්න ලකුණු 20ක් සඳහා පිළිතුරු සපයන්න ඕනේ. හරි නේද? 50න් එකක් ගන්න නම් ලකුණු 20ක් ගන්න ඕනේ මේ පේපර් එකේ. මේක ටයිම් මැනේජ් කරගන්න එක තමයි පට්ටම වැදගත් කෑල්ල මේකේ. හරිද? දැන් අපි හිතමු MCQ පේපර් එක මම දැන් කියලා දුන්නානේ පැය එකමාරකින් විතර ගොඩ දාගන්න කොහොමද? ඒකලා ඉතිරි ටික පාවිච්චි කරලා කොහොමද MCQ 50න් 45ට එහා යන්නේ කියන එක කියලා දුන්නානේ. හරි. මේකෙදිත් ඒ වගේම දේවල් ටිකක් තමයි කියලා දෙන්න යන්නේ කොහොමද ටයිම් එක මැනේජ් කරගන්නේ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් ළමයි ඇහුවාම 100 දෙනෙක්ගෙන් නිකන් ඇහුවා ගියමුකෝ 85ක්ම කියන්නේ. වෙලාව මදි වුණාස සර් තව පැය භාගයක් තිබ්බනම් තව එකක් ලියයි. ඉතින් පැය භාගයක් තිබ්බනම් තව එකක් ලියාගන්න තිබ්බ එක හරි. හරිද? එහෙම නෙවෙයි. එතකොට දැන් මේකේ පෙළ ගහලා තියෙනවනේ මෙන්න මෙහෙම ප්‍රශ්න ටික. ඔයාලට විනාඩි 10කුත් දෙනවා කියවන්න පේපර් එක. හරිද? ඉස්සර දුන්නේ නැහැ. ඉස්සර පැය 2යි ආයෙ පැය 2කින් ලියන්න ඕන. හරිද? ඒවා කතන්දර නැහැ කියවන්න විනාඩි 10. ඒවා මේවා කතන්දර නැහැ ලියන්න ඕන ගත්ත ගමන්. මේ පේපර් එකෙත් හොඳට මතක තියාගන්න ගත්තා කියෙව්වා ලිව්වා. ආයෙ මේකෙත් ලොකුවට හිත ඉන්න අමාරුයි. හරිද? එතකොට සබ්ජෙක්ට් එක ෆයින් ටියුන් වෙලා තියෙන දරුවෙක්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ලියාගෙන යන්න පුළුවන්. හරි. දැන් අහගන්න සාවධානම හොඳට අහගන්න. හිපිල්ලමක්වත් ගහන්න නැතුව මේක දිහා බලාගෙන. හරිද? මේ විනාඩි කිහිපය හිටියොත් සමහර වෙලාවට ජීවිතේ තව අවුරුද්දක් ඉතිරි වෙන්න පුළුවන්. අපි මේ පේපර් දෙක අතට ගත්තට පස්සේ විභාග ශාලාවේදී පේපර් එක අතට හම්බුනහම අපි ඉස්සල්ලාම පේපර්ස් දෙක කියවනවා. හරිද? කියවනවා. විනාඩි 5යි 10යි අතර කාලයක් අරන් කියවන්න. ඊට වැඩිය නම් පුතේ කියවන්න යන්න එපා. හරිද? ඊට පස්සේ උඩින් ප්‍රශ්න ටික කියවගෙන ගියාම අපිට යම් අවබෝධයක් එනවා. හරිද? ඒ කරලා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රේ පැත්තකින් තියන්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රේ පැත්තකින් තියන්න. අපි ව්‍යුහගත එකට මුලින් පිළිතුරු සපයන්නේ නැහැ. අපි පටන් ගන්නෙ රචනා පේපර් එකෙන්. හරිද? ඇයි මේකට මුලින් සපයන්නේ නැත්තේ? මේක පුතේ ගත්තාම මේක ව්‍යුහගතයි, ස්ට්‍රක්චර්ඩ්. හරිද? එතකොට තියෙනවා මේ උත්තරේ ලියන්න මෙච්චරයි තියෙන්නේ. ඕගනික් පරිවර්තනයක් එහෙම ගත්තාම කොටු ටික තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ කොටු ටික ඇතුලේ මෙන්න මේ වැඩේ කරන්න ඕන. හරිද? ඔන්න ඔය ටිකනේ තියෙන්නේ. ඒකෙදි ඔයාට කාලය මදි වෙනවා.
ඔයා පළවෙනිටම ගත්තොත් ඔයා මේ ප්‍රශ්නෙකට ඇයි උදේ දැන් ගිය අලුතනේ දැන් උදේ 8:00ට දැන් විභාග ශාලාවට ගිහිල්ලා පේපරේ හම්බුන ගම ඔයා මේක අරගෙන කරන්න ගියොත් මේ ප්‍රශ්නයක් පැය භාගයක් විතර කරනවා. මේ ප්‍රශ්නයක් පුතේ පැය භාගයක් කරා කියන්නේ දෙයියන්ගෙම පිහිටයි. හරිද? ඒක හන්දා අපි මේක බලන්නේ නැහැ. හරිද? අපි ගන්නවා රචනා පේපර් එක අතට. රචනා පේපර් එක අරගෙන දැන් බලනවා අපිට මෙන්න මේ ප්‍රශ්න වලින් හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ. හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ. අපි හිතමු ඔයාට හොඳටම ලියන්න පුළුවන් ගණිත ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 8 වෙනි එකට කියලා අපි හිතමු. ඔයාට හොඳටම ලියන්න පුළුවන් එක අරගෙන අපි මෙන්න මේ ප්‍රශ්නේ විනාඩි 12යි 15යි වගේ අතර ලියලා ඉවර කරනවා. හරිද? විනාඩි 12යි 15යි වගේ අතර හොඳටම ලියලා ඉවර කරනවා. ඇයි හොඳටම පුළුවන් ප්‍රශ්නේ. හරිද? රයිට්. හොඳටම ලියලා ඉවර කරනවා. ඊළඟට හරිද? ඊළඟට අපි බලනවා. ඊළඟට ගත්තට පස්සේ ඊළඟට හොඳටම පුළුවන් ප්‍රශ්නේ තියෙනවනේ. අන්න ඒක ගන්න. ඊළඟට හොඳටම පුළුවන් ප්‍රශ්නේ අපි හිතනවා ඔයාට පුළුවන් හොඳටම දැන් ෆිසිකල් එක පුළුවන් ඊළඟට හොඳටම ෆිසිකල් එක පුළුවන් කියලා හිතමුකෝ. රයිට්. ගන්න මේකට විනාඩි 20ක් විතර වැය කරලා ඒ ප්‍රශ්නේ හොඳටම ලියන්න. දෙවනියට හොඳටම පුළුවන් ප්‍රශ්නේ. හරිද? විනාඩි 20ක් වැය කරලා එතනින් හොඳටම ලියන්න. පැහැදිලි නේද? රයිට්. ඒකට විනාඩි 20 වැය කරා ඉප. දැන් පුතේ ලියාගෙන යද්දි සමහර වෙලාවට සමහර කොටස් දැන් රචනා පේපර් එකේදී එකින් එකට සම්බන්ධයි ගොඩාක් වෙලාවට කොටස්. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ABC කියලා තියෙනවා තමයි. ඒ උනාට ඒක ASCII අනු කොටස් තියෙනවනේ. රෝමන් ඉලක්කම් 1 2 කියලා ආන් ඒ වගේ එකින් එකට සම්බන්ධයි. දැන් සමහර වෙලාවට ඔයාලට මේ පේපර් එක ගත්තම ABC කොටස් තියෙද්දි සමහර වෙලාවට A කොටස පුළුවන්. B කොටස පුළුවන්. C කොටස අමාරුයි. මමත් නෑ තියලා යන්න. ඊළඟට හරිද? ඒකේ ලොකුවට කාලේ කකා ඉන්න එපා. හරි. එතකොට අපිට ඔන්න ඒකත් විනාඩි 20න් ලිව්වා. ඊළඟට පුළුවන් ප්‍රශ්න තියෙනවනේ. මම හිතනවා මට ඊළඟට පුළුවන් ප්‍රශ්නෙත් මේක. මම ඔන්න ඒකත් විනාඩි 20න් ලියනවා. හරිද? රයිට්. ඊට පස්සේ පුළුවන් ප්‍රශ්නේ තියෙනවනේ. මම හිතනවා ඔන්න කර්මාන්ත එක මට ඊළඟට ලියන්න පුළුවන් කියලා මම හිතනවා ඒකත් මම ඔන්න විනාඩි 20කින් විතර ලියනවා. හරිද? විනාඩි 20කින් විතර ලියනවා. දැන් පුතේ අපි ප්‍රශ්න 4කට පිළිතුරු ලියලා ඉවරයි. හරිද? හැබැයි මේ වගේ සමහර තැන්වල මොකද හිස් තැන් තියෙනවා. රයිට්. දැන් මේ බලන්න මෙතන විනාඩි 20යි අපිට 10ක් ඉතිරි විනාඩි. මෙතන විනාඩි 10ක් ඉතිරි. මෙතන විනාඩි 15ක් විතර ඉතිරි. හොඳටම ලියන්න පුළුවන් එක. මෙතන විනාඩි තව 10ක් විතර ඉතිරි. මොකද රචනා ප්‍රශ්න පත්‍රයකට අපි පැය භාගයයි වෙන් කරන්නේ. පැහැදිලි නේද? රයිට්. එතකොට පුතේ බලන්න විනාඩි 10යි 10යි ඉතිරිය. ඒකයි තව 15 විනාඩි 45ක් ඉතිරි. අන්න පුතේ දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ තිබ්බ අඩුපාඩු ටික උත්පිරියට හදාගෙන. හරිද? දැන් ඔයා මේ හොඳටම ලියපු ප්‍රශ්නේ තියෙනවනේ. ඒ හොඳටම ලියපු ප්‍රශ්නේ සමහර වෙලාවට කොටසක් එහෙම වෙලා තියෙන්න පුළුවන්. ටක් ගාලාව මේ ප්‍රශ්නේ බැලුවා මොනවද වෙලා තියෙන්නේ කියලා බැලුවා. අන්න ඒ ටික කරලා ඉවර කරා සම්පූර්ණ මේ ප්‍රශ්නේ. හරිද? මේක තමයි ඔයාට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ. මම මෙතන අංක 1 කියලා දාගන්න. මුලින්ම ලියපු ප්‍රශ්නේනේ අංක 1. හරිද? ඊළඟට හොඳටම ලියන්න පුළුවන් වුණ ප්‍රශ්නේ මොකද්ද? 5 වෙනි එක. මම ඒකට අංක 2 කියලා දාගන්න. මම මේ 1 2 කියලා දාන්නේ හේතු ඇතුව හරි? රයිට්. ඊළඟටත් හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ 6 වෙනි එක. අන්න අංක 3. ඊට පස්සේ එක එහෙනම් අංක 4. මේ විනාඩි 45 අරගෙන හරිද? මේ ටික හොඳටම කරා කියලා හිතන්න. ඒ ටික හොඳටම කරා කියලා හිතන්න. හරිද? එහෙනම් දැන් අපි මේ ටික හොඳටම ලියලා ඉවර කරලා හමාරයි. පැය දෙකක් යද්දි හරිද? පැය දෙකක් යද්දි මේ ටික සම්පූර්ණයෙන්ම නියමටම කරලා තියෙනවා. හරි. දැන් තියන්න ඒක පැත්තක. හරි. දැන් ඒක පැත්තක තියන්න. දැන් එන්න ව්‍යුහගත රචන.
ව්‍යුහගත රචන. දැන් තමයි ව්‍යුහගත එක අල්ලන්නේ. ඒ කියන්නේ විභාග 8:00යි 10:00 විතර තමයි අපි දැන් ව්‍යුහගත එක අතට ගන්න. හරිද? ව්‍යුහගත එක අතට ගත්තට පස්සේ දැන් ඔන්න දැන් මේකෙදි දැන් හොඳට දැන් පදන් වෙලා දැන් සබ්ජෙක්ට් එක ටියුන් වෙලා ඇවිල්ලානේ තියෙන්නේ. දැන් මෙන්න මේවා ටික දැක්ක ගමන් ලියාගෙන යන්න පුළුවන්. හරි. ව්‍යුහගත ප්‍රශ්නයකට පුතේ විනාඩි 10යි 12යි අතර ප්‍රමාණයක් යොදන්න. හරි. විනාඩි 10යි 12යි අතර ප්‍රමාණයක් යොදන්න. මම කැමති ඔයාලට පුළුවන් නම් මේක විනාඩි 8කින් විතර ලියන්න පුළුවන් නම් මම ඒත් කැමතියි. හරිද? එතකොට අපි හිතමුකෝ ඇවරේජ් ටයිම් එකක් විදිහට විනාඩි 10ක් තමයි අපි යොදන්නේ. හරිද? විනාඩි 10ක් හැම එකටම අපි යොදනවා. පුතේ එතකොට කොච්චරද මෙතන? දැනට විනාඩි 40ක් ගිහිල්ලා. හරිද? විනාඩි 40ක් ගිහිල්ලා දැන් අපි මේකට පැයක් නෙවෙන් කරලා තිබ්බේ. තව විනාඩි 20ක් ඉතිරි. එහෙනම් දැන් අපි කරනවා මොකද්ද? මේකේ අඩුපාඩු තිබ්බ තැන් ටික තියෙනවනේ. මෙන්න මේ අඩුපාඩු ටික ඊළඟට හදන්න පටන් ගන්නවා. හරි? ඊළඟට හදන්න පටන් ගන්නවා. රයිට්. එතකොට ඒ ටික හදන්න පටන් ගද්දී දැන් ඔන්න පැය 3යි 11:00ට ඉවර වෙන්නේ. 8:00ට පටන් අරන් 11:00ට ඉවර වෙන්නේ. 8:00ට පටන් අරන් 11:00ට ඉවර වෙද්දී ඔයාලට හරි 8:00 ඉඳලා 11:00 දෙය එතකොට 11:20ට උදට මතක තියාගන්න ඉවර වෙන්න විනාඩි 10කට කලින් 11:20ට පේපර් ටික අමුණන්න පටන් ගන්න ඕනේ. පේපර් ටික අමුණන්න පටන් ගන්න ඕනේ. හරිද? රයිට්. කොහොමද අමුණන්නේ පේපර් ටික? ව්‍යුහගත එක මුලින්ම හරිද? ව්‍යුහගත එක මුලින්ම ඊට පස්සේ තමයි රචනා ඒවා ටික අමුණන්නේ. හරිද? දැන් මං කියලා දෙන්න යන්නේ මෙතනදී කොහොමද ඔය ටික අමුණන්නේ කියන එක. හරිද? බලන කෙනාට ඔයාට ලකුණු දෙන්න විදිහට අමුණන්න හිතෙන්න එපා නේද? හරිද? බලන කෙනාට ඔයාට ලකුණු දෙන විදිහට එමනුවාම මෙයා හොඳ දරුවෙක් කියන එක නිකන් ඉබේම ඔලුවට ගිහිල්ලා ඔන්න ටික ලකුණු ටිකක් දෙන්න බලමු. එහෙම හරි ගන්න එපා. හරිද? රයිට්. මොන වැඩේ තිබ්බත් 11:20ට අමුණන්න ඕනේ. එච්චරයි. හරිද? මේ තද කරලා ගැට ගහලා අමුණන්න එපා. හරිද? අර දැන් පංච් කරලානේ තියෙන්නේ. ඒකේ අර නූල දාලා ගැට ගහලා නූල ඉඩ තියලා අමුණන්න. අර අපිට මෙහෙම කරලා පෙරලන්න පුළුවන් වෙන්න අමුණන්න නෑ. හරිද? තද කරලා ගැට ගහලා අමුණලා ඊට පස්සේ ඒක ඉරිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් සෝරි තමයි ඈ. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. හේතුව මේක විනාඩි 10ක් කලින් අමුණන්න කියන්නේ අන්තිම මොහොතේ අර එහෙන් පේපර් එක එකතු කරගෙන එද්දි මේක අමුණන්න ගියහම මොකද වෙන්නේ? උඩ යට මාරු කරලා ඔක්කොම අමුණනවා. ඊට පස්සේ වෙන්නේ සමහර වෙලාවට උත්තර ලියප එකක් ගෙදර ගෙනල්ලා. හරි? එහෙම නෑ අපි විභාග කරන කාලේ මේ යාළුවෙක් ගෙනලා තිබ්බා. හරි? එහෙම ලියපු එක කොලයක් ගෙනලා තිබ්බා කටුවැඩ කොලයක් කියලා හිතලා ගේන්න බෑ විභාග ශාලාවෙන් පිටතට දේවල්. හරිද? ඒකට අර යනෝනේ. ගෙනලා තිබ්බා. ආන් ඒ වගේ මෝඩ වැඩ වෙන එක නවත්ත ගන්න තමයි මේ 11:20ට අමුණන්න කියන්නේ. හොඳට මතක තියාගන්න. පළවෙනි පාර යන දරුවෝ හෝ දෙවෙනි පාර හෝ තෙවෙනි පාර යන දරුවෝ විභාගෙට මීට කලින් මේක කරලා නැත්තම් ඒක කරන්න. හරිද? රයිට්. එතකොට පුතේ මෙන්න දැන් ප්‍රශ්න පත්‍රයේ අමුණද්දි කරන්න ඕන දේ පිළිවෙල. හරිද? ව්‍යුහගත එක තමයි පුතේ උඩින්ම තියෙන්න ඕන. ඒකේ කතා දෙකක් නැහැ. ඒක උඩින්ම තියෙන්න ඕන. හරිද? ඊළඟට අමුණද්දි අපි අර හොද්දටම ලිව්ව එක තියෙනව නේද? හොද්දටම ලිව්ව එක. අන්න ඒක මුලින්ම අමුණනවා. හරිද? මුලින්ම අමුණනවා. හොද්දටම ලිව්ව එක මුලින්ම අමුණනවා. ඊට පස්සේ දැන් අපි අර පොඩ්ඩක් අඩුවෙන් ලියපු එකක් තියෙනවනේ පොඩ්ඩක්. මෙහෙන් දාලා ඒ කියන්නේ අපි අර 4 වෙනියට ලිව්ව එක. අමාරුවෙන් ලිව්ව එක. හරිද? අන්න අමාරුවෙන් ලිව්ව එක ඊට පස්සේ අමුණනෝනේ දෙවෙනියට අමුණනවා. හරිද? දෙවෙනියට අමුණනවා. ඊළඟට දෙවෙනියට හොඳටම ලිව්ව ප්‍රශ්නේ අර ෆිසිකල් ප්‍රශ්නේ. මං කිව්වේ ෆිසිකල් එක කියලා. යාළගේ එක වෙනස් වෙන්න පුළුවන් ඈ. දෙවෙනියට අමුණුවා. අන්න ඒක තුන්වෙනි තැනට අමුණනවා. හරිද? මෙන්න මේ ඊළඟට අර තුන්වෙනියට ඔයාට හොඳටම පුළුවන් කියලා හිතලා ලියපු ප්‍රශ්න එක තියෙනවනේ. අන්න ඒක අපි අමුණනවා අන්තිමට. හරිද? ඒකල්ලා දැන් ගැට ගහලා තියෙන්නේ. ඇයි එහෙම අමුණන්නේ? රයිට්? ඇයි එහෙම අමුණන්නේ? මේක පොඩි සයිකොලොජිකල් දෙයක්. හරිද?
දැන් ඔයාගේ පේපර් එක බලන කෙනා කවුරුනත් ඒ ගුරුවරයා මේ පේපර් එක බලද්දී එයා පළවෙනියට උත්තටම ලියලා තියෙනවා. සතුටින් බලනවා උණු දාගෙන දීගෙන හරිද? දීගෙන යනවා. දැන් ඔන්න ඊළඟට ඔයා මුණලා තියෙන්නේ මේ අන්තිමට පුළුවන් එකනේ. හරිද? ඒකේ බැලුවාම හැබැයි ලියලා තියෙනවා හරි සමහර ඒ වගේ පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හරි. ඒකටත් ගුරුවරයාට හිතෙන්නේ නෑ බලන කෙනාට හිතෙන්නේ නෑ එපාවෙම වැඩ කරන්න නැති එකෙක් වැඩ කරපු නැති එකෙක් ඒක හන්ද මේ කියලා උඩින් පල්ලෙන් බලන්න හිතෙන්නේ නෑ. හරිද? ඒකටත් පුළුවන් තරම් ලකුණු දෙන්න බලන්න. දැන් එනවා දෙවෙනියට හොඳටම ලිව් එකට ෆිසිකල් ප්‍රශ්න. අපුල්ලා තියෙන තුන්වෙනියටනේ. ඒකට ආපුවාම අය නියමයට ලියලා තියෙනවා. අය ඔන්න බලාගෙන ඇද්දී ගුරුවරයාගේ සෙට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. පරිම ලකුණු දෙන්න බලන්න. ඊට පස්සේ අනිත් එක තුන්වෙනියට ලිව් එකනේ අපි අන්තිමට මුල්ලා තියෙන තුන්වෙනි ලිව් එකනේ. අන්න ඒක බලද්දී ලකුණු අඩු කරන්න බලන්නේ ඒකටත් ලකුණු ටික දෙන්න පුළුවන් උපරිමයෙන්ම දෙන්න. හරිද? මුළු පේපර් එකම එතකොට බලන කෙනා නොදැනුවත්වම එන ආසාවෙන් බලන්නේ මේ ළමයාට තව ලකුණක් දෙකක් හරි දෙන්න ඕන කියන අදහසින් බලන්න. හරිද? අන්න ඒකයි කිව්වේ හොද්දටම ලියන්න පුළුවන් එක තෝරගෙන මුලින් ලියලා කම්ප්ලීට් කරන්න නියමට. ඒකල්ලා මෙන්න මේ අමුණන ඕඩ එක පට්ට වැදගත්. හරිද? එහෙම කරේ නෑ කියලා හිතන්නකෝ. එහෙම කරේ නෑ. හොඳටම ලිව් එක පළවෙනිට ඇමුණුවා. දෙවෙනි ලිව් එක ඊළඟට ඇමුණා. ඔන්න මේ ලියපු ඕඩර් එකටම ඇමිනවා කියලා හිතන්නකෝ. හරි. ඔන්නම ප්‍රශ්න පත්‍රයට ඇමුණා. බලාගෙන යනවා. හොඳටම ලියලා තියෙනවා මරු. දෙවෙනි එක අරකට වැඩිය ටිකක් අඩුයි. හරි. තුන්වෙනි එකට එද්දි පොඩ්ඩක් බලන කෙනාගේ ඔළුවත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. හරියට ලියලා නැහැ එච්චර කියාගෙන යනවා. හතරවෙනියට ලියලා එද්දි ඒක ඉතින් මොකද ලියලාම නෑ වගේ වෙන්නත් පුළුවන් නේ. හරිද? ලියලා තියෙන මං කියන්නේ අර හරියටම ඒකට ලකුණක් දෙන්න තියෙන මේකත් චුට්ටක් විතර අඩු වෙනවා. හරි. يعني මයින්ඩ්සෙට් එක වෙනස්කම් වෙනවා ඔය පේපර් බලද්දි. එතකොට අර ඒක පොඩක් අර එච්චරම කැමැත්තක් නෑ. වගේ පොඩි මේකක් තියෙනවා. එතකොට යා නිකන් මේක නිකන් මෙහෙම බලුවා. ඇති. මේක හරියටම තව ලකුණක් දෙන්න ඕනි කියලා හිතන්නේ කොහෙන් හරි බලලා දෙන්න ඕනි කියලා හිතෙන්නේ නෑ. හිතන්නේ නෑ හිතෙන්නේ නෑ. අපි යන්නේ ඒක නැති කරන්න තමයි ලියන ඕඩ එක බලලා කියන ඕඩ එකට අමුණ. හරිද? මේක උන්ටට ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. ෆුල් පේපර්ස් වලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරිද? මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරිද? මේක හොඳට ප්‍රැක්ටිස් කරලා පේපර්ස් 5කට විතර ප්‍රැක්ටිස් කරන්න. 2020 ඉඳලා 25 වෙනකම් පේපර්ස් ටික ප්‍රැක්ටිස් කරන්න. කොහොමද ඉතින් ওই ටික ලියන්න එපා විභාගයට යන්න කලින් නේද? ලියනවනේ. එතකොට ඔයාලට මෙන්න මේ හොඳට ඇඟට වදිනු කොහොමද කරන්න කියන එක. රයිට්? මේ ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. එතකොට පේපර් එකේ උපරිම ලකුණු ගාණක් ගන්න පුළුවන් වෙනවා. උපරිම ලකුණු ගාණක්. හරිද? හරි. දැන් ඉස්සෙල්ලා අපි MCQ එකට MCQ පේපර් එකට දැන් කලින් අරගෙන තියෙන්නේ ලකුණු 50න් 45ට වඩා අරගෙන තියෙන්නේ. එතකොට එතනදිම බොහෝ වෙලාවට S එකක් ඇවිල්ලා. හරි. තව A එකකට වඩගේ යන්න තව රචනා පේපර් එකකින් තව ලකුණු විතරනේ අවශ්‍ය වෙන්නේ. 50න් 30ක් විතරනේ. හරිද? ඔය 30 කොට දාගන්න පුළුවන්. මේකේ දැන් අර කාලෙදි කිව්වනේ දැන් රචනා ප්‍රශ්නයකට පැය භාගයයි. ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට විනාඩි 15ක් විතරනේ වෙන් වෙන්නේ. අර කිව්ව විදිහේ කියන්නේ දැන් මම කිව්වනේ ස්ට්‍රක්චර්ඩ් essay paper එකට පැයක් වෙන් කරන්න කියලා කිව්වා. essay paper එකට පැය දෙකක් වෙන් කරන්න කිව්වා. මේ දෙකම තමයි පැය 3ක් වෙන්නේ. හරිද? ওই දෙකම තමයි පැය 3ක් වෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? දැන් පුතේ මෙහෙමයි. මේ බලන්න ඔයාලා ඒක පේපර් එක ලියද්දී ලකුණු හදාගන්න ඕන විදිහක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු ඇසුරෙන් කාලේ හදාගන්න පුළුවන් එකක්. හරිද? දැන් අපි මම උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. රචනා ප්‍රශ්නයක් ගන්නම්. හරිද? essay එකක් ගන්නම්. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ ගත්තාම ලකුණු 150ක් තියෙනවා. මේ ලකුණු 150ට පුතේ ඔයාට වෙන් වෙන කාලය මිනිත්තු 30යි. ඔයාට වෙන් වෙන කාලය මිනිත්තු 30යි. ඒ කියන්නේ පුතේ එක ලකුණකට මිනිත්තු 2යි. හරිද? එක ලකුණකට මිනිත්තු 2යි. ඔයාට වෙන් කරන්න පුළුවන්.
හරිද? දැන් තියෙනවා පුතේ මේකේ ABC කියලා කොටස් තියෙනවා කියලා අපි හිතමු. හරිද? A කොටසක් තියෙනවා, B කොටසක් තියෙනවා, C කොටසක් තියෙනවා කියලා අපි හිතමු. A කොටසට ලකුණු 6ක් තියෙනවා, B කොටසට ලකුණු 6ක් තියෙනවා. හරිද? C කොටසට ලකුණු 30ක් තියෙනවා. හරි නේද? 60 120 130 150. දැන් පුතේ මේකට වෙන් කරන කාලය කොහොමද අපි යන්ත්‍ර ගන්නෙ? එහෙනම් එක ලකුණකට විනාඩි 2යි නම් මෙයාට විනාඩි 12යි. හරිද? මෙයාට විනාඩි 12යි. මෙයාට විනාඩි කීයද පුතේ? 6යි. අන්න ඒ ටික එකතු කරපුවාම ලස්සනට 30ක්. දැක්කද? එක ලකුණකට පුතේ විනාඩි 2යි වෙන් කරන්න ඕන. පේපර් එකේ යටින් ප්‍රශ්නෙට දකුණු පැත්තේ යටින් දාලා තියෙනවා ලකුණ. හරිද? අපි ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගත්තොත් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට පුතේ ලකුණු 10ක් නේ හම්බෙන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ. එක ප්‍රශ්නයකට විනාඩි 15ක් හම්බෙන්නේ නේ. ලකුණු 30යි විනාඩි 15ක් නේ හම්බෙන්නේ. නේද? ඒකටත් එතකොට ඔයාලට පුළුවන් වෙලාව හිතාගන්න මේක මං වැය කරන්න පුළුවන් උපරිම කාලය මෙච්චරයි. විනාඩි 15යි. උපරිම කාලය විනාඩි 15යි. එතකොට දැන් මෙතන මේ ඔයාලා හිතන්න එපා ආස මෙතන ඉතින් එක ලකුණකට විනාඩි 2යි නේ. එහෙනම් ඉතින් මෙතන තියෙනවනේ සර් මේ විනාඩි 20ක් කරලා බලන්නකෝ. හරි. 20ක් කරන්නේ නැහැ. හරි. ඒක තමයි කිව්වේ කලින් කියලා දුන්නේ ඒකයි. මේක කියන්න කලින් අර ටික කලින් කියලා දුන්නේ ඒකයි. එතකොට අපි මේ ලකුණු 100කට විනාඩි 15යි උපරිම වියදම් කරන්නේ. හරිද? ඇත්තටම මම ඔයාලට කිව්වේ ඒක විනාඩි 10න් විතර ලියන්න කියලා. එතකොට එක ලකුණකට විනාඩියක් විතර තමයි වියදම් කරන්න පුළුවන්. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේ දවස් ටිකේ හොඳට ප්‍රැක්ටිස් කරන්න මේක. හරිද? හොඳට ප්‍රැක්ටිස් කරන්න. ව්‍යුහගත රචනා එක ගත්ත ගමන් ලියන්න යන්න එපා. එසේ එක ගන්න, එසේ එක අරගෙන ලියන්න. මොකද පුතේ එසේ ප්‍රශ්නේ ගත්තාම සමහර වෙලාවට නිකන් මාදැල වගේ දිගට ලියන්න වෙන්න පුළුවන්. එතකොට ඒ ඇත්තටම වෙලාව ඕන. හරි. එසේ එක අරගෙන නිකන් ඔයා බොරුවට හිර වෙලා ඒකේ විනාඩි 20ක් 30ක් එක ප්‍රශ්නයකට මේ කරොත් එහෙම අර මාදැල ඇද ගන්න වෙන්නේ නැහැ. හරි. ඒක හන්දා මේ මෙතඩ් එක හොඳට ෆලෝ කරන්න. මේ මෙතඩ් එක ළමයින්ට වැඩ කරලා තියෙනවා හොඳට. ඒ වල ඉන්න ළමයි තව ටිකක් උඩට ගිහිල්ලා හෝ ඒක පරිස්සම් කරගෙන තියෙනවා. B වල ඉන්න ළමයි A වලට ඇවිල්ලා තියෙනවා. W වල හිටපු දරුවෝ පවා S වලට එන්න පුළුවන් මේ මෙතඩ් එක ෆලෝ කරලා හරියට වැඩේ කරොත්. හරි. තියෙන රිසල්ට් එක අනිවාර්යෙන් එකක් හෝ දෙකක් උඩට දාගන්න පුළුවන්ම තමයි. හරිද? කියන්නේ කාලය කළමනාකරණය තමයි පේපර් එකේ වැදගත් වෙන්නේ. රයිට්? මම මේ කියලා දෙන්නම් ආයෙ තව සැරයක් මම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි මේ අමාරු පේපර් එකකට දැන් කෙමිස්ට්‍රි කියන්නේ A level ඔයාලගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකේ බයෝලොජි මැත්ස් කරන දරුවෝ ගත්තාම කෙමිස්ට්‍රි ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් නේ. එතකොට මේ අමාරු සබ්ජෙක්ට් එකට වැඩිපුර ලකුණු ගත්තාම Z-කෝ එක ටිකක් එනම උඩට. හරිද? Z-කෝ එක ටිකක් උඩට එනවා. අන්න ඒ වගේ එකකට මේක හොඳයි. මොකද පේපර් එක හැමෝමටම අමාරු වුණාම ඒ පේපර් එකට එන මධ්‍යන්නේ අඩු වෙන හන්දා ඔයාලා හොඳට ලිව්වහම ඔයාලගේ Z-කෝ එක වැඩි වෙනවා. හරිද? Z-කෝ එක වැඩි වුණා කියන්නේ අන්න ඔයාලට යුනිවර්සිටි එකේට යන්න සහ රෑන්ක් එක තව උඩට දාගන්න ලොකු පාරක් හැදෙනවා. හරි? මේ මෙතඩ් එක ෆලෝ කරන්න. එහෙනම් දරුවෝ හොඳට විභාගය කරන්න. ජය වේවා.